මේ දියතේ ඔරුවකින් ගමන් බිමන් යන අතරේ ඒ කියන්නේ ඔරුවකින් මේ දියත මත පාවෙන අතරේ රූගත කිරීම කරන එක සුරත් රෝහණයන්ට අලුත් දෙයක් නෙවෙයි. මේ මෙහෙම යද්දී සමහර මේ ත්‍රාස්‍යජනක අත්දැකීම් මෙහෙමත් මතක් වෙනවද නේද? මට මතක් වෙනවා සමරවීර විජේසිංහයන්ගේ ස්වර්ණ පුස්තක සම්මාන දුණු ස්වයංජාත ටෙලිනාට්‍යයේ කරපු රූපගත කිරීම. ඇත්තට මේක තිබුණේ ගොඩක් ගඟත් එක්ක සම්බන්ධ වෙලා රූපගත කිරීම. එක දවසක් අපි රූපගත කිරීම කළා මාදුගඟේ නිර්මාණ කණ්ඩායම කාර්මික කණ්ඩායම හිටියේ එක ලොකු අඟුලක් බෝට්ටු ඔරු කීපයක් එක් රැස් කරලා හදපු අඟුලක්. ඊට පස්සේ අපේ රංගන ශිල්පීන් හිටියේ හේමශ්‍රී ලියනගේ සේමිනි ඉද්මල්කොට සහ චින්තක කුලතුංග කියන රංගන ශිල්පිනියන් පොන්චි මේ අඟුලක. එතකොට දැන් අපි දැන් මේ රූපගත කිරීම කරගෙන යනවා. එක පාට හිතන්නේ නැති මොහොතක විශාල වර්ෂාවක් කඩා වැටුණා. ඒ කියන්නේ ඒ වතුර බිඳු වලට මේ වතුර කියන්න බෑ නිකන් ගල් වලින් ගහනවා වගේ. මේක තේරෙන්නේ නැහැ. ඒක සහ මේ අඟුල් දෙක අතර තිබුණ පරතරය අපි අතින් අල්ල ගන්න පරතරයක්. හැබැයි අපි කාටවත් එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැහැ. නිකන් මීදුමක් වගේ. ඒක මේක හිතා ගන්න බැරි මේ කාරණාවක් බවට පත් වුණා. නිකන් මේ මොකද්දෝ වෙන ප්‍රාතිහාරයක් වගේ. ඊට පස්සේ දැන් මේ ඔරු කැරකෙන්න පටන් ගත්තා. එක තැන කැරගෙනවා. හැබැයි වාසනාවකට අපේ නිෂ්පාදන රුන්දේ හිටපු අය අර හේමශ්‍රී අයියලා හිටපු ඔරුව අල්ලගත්තා. ඔරුව කියන්නේ පොඩි අඟුලක්. එක තැන කැරගෙනවා. ඒක සූලියකට අහු වෙලා වගේ. ඒ කියන්නේ තව තප්පර ගානක් ගියා නම් අපිට මොනවද වෙන්නේ කියලා කියන්න බෑ. ඒ අඟුලේ හිටියා මේ වසර 25 30 35 වැඩ කරලා මේක ගඟත් එක්කම ජීවිතේ ගත කරපු මේ කණ්ඩායම්. හැබැයි ඒගොල්ලෝ කියනවා ජීවිතේ පළවෙනි වතාවට මරණ බිය දැවුණා කියලා. ඒගොල්ලන්ත් හිතලා තියෙන්නේ මේ පෙරලෙනවාම තමයි කියලා. හැබැයි ඒකත් එක්ක දේවහාස්කමක් වගේ මොකද්ද ඈතින් අපිට පෙවුණා කහ එළිය. මේ කහ එළිය ක්ෂණිකව හරි වේගෙන් අපි ළඟට ආවා. ළඟට ඇවිල්ලා ගිලෙන්න යන මේ පෙරලෙන්න ආසන්නවම තිබුණ පුංචි අඟුල හිටපු හේමශ්‍රී අයියා සේමිනි නිසා චින්තකව ගත්තා. අපේ කොද්දුවේ පන්සලේ නායක හාමුදුරුවෝ නිකන් දෙවි කෙනෙක් වගේ එතෙන්ට උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ උන්වහන්සේ අපි ටික ඒක දාලා ඊට පස්සේ එතකොට ටික වර්ෂාව අඩු වුණා. ඒක අදට සිහිපත් කරනකොට මා තුල උනත් මම විවිධ අධ්‍යක්ෂින් වලට මෝන දීලා තිබුණත් මා තුලත් එක්තරා විදිහක චකිතයක් මේ කතා කරන මොහොත තුලත් ඇති වෙනවා. ඔව් දැන් අර සිද්ධිය වෙන්නේ ස්වයංජාත රූපගත කිරීම කරද්දී මාදුගඟේ දැන් අර ආందోලනාත්මක රූපගත කිරීමක් නිසිද්ධ වෙන්නේ සරදියෙල් ටෙලිනාට්‍යයේදී මේ කිඹුලෙක් යොදාගෙන නේද? ඔව්. ඒකෙදිත් හරි අභියෝගාත්මක. ඇත්ත වශයෙන්ම දැන් අපි මේ බලන්ගොඩ කල්තොට ඉඳන් තමයි මේ සරදියෙල් රූපගත කිරීම නිම කරලා කිතුල්ගලට එන්නේ. මම හිතන්නේ පාන්දර 3:00 දෙනකන් රූපගත කිරීම කළා මේ කල්තොට ප්‍රදේශයේ. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා කිඹුලෙක් සමග සරදියෙල් සටන් කරන දර්ශනයක්. මොකද සරදියෙල් ඔරුවක ගමනක් යනකොට ළඟේ නනා ඉන්නවා තරුණිය කොට්ටාසයක්. ඒ තරුණියක කිඹුලෙක් දැහ ගන්න ගිහිල්ලා කිඹුලත් එක්ක සටන් කරලා අර තරුණිය බේර ගන්නවා. එතකොට මේ ඒ සිද්ධිය තමයි රූපගත කරන්න තිබුණේ. එතකොට ඒකට අවශ්‍ය කිඹුලා දෙහිවල සත්තු උද්‍යානයට ගිහිල්ලා අපි කිඹුලු ටික නිරීක්ෂණය කළා. එතන තිබුණු ලොකුම කිඹුලව මම තෝරගත්තා. ඊට පස්සේ ඒ කිඹුලව ගේන්න ඕන අවශ්‍ය පහසුකම් ඒ කිඹුලට මම හිතන්නේ මේ මොහොතට රුපියල් 25000ක් ගෙවන්න ඕනේ. ලොකු වෑන් එකක් දෙන්න ඕනේ. සේවකයෝ 8 දෙනෙක් එනවා. ඒගොල්ලන්ට බටා දෙන්න ඕනේ. මේ සියලු දේවල් ලෑස්ති කරලා තමයි අපි ඇවිල්ලා හිටියේ නිෂ්පාදන රුද්දේ. එතකොට දැන් කිඹුලව උදේ ගෙනාවේ ඇත්තට මේ වගේ ලෑල්ලක් තියෙනවා. මේ ලෑල්ලක ගැට ගහලා බැඳලා තමයි කිඹුලව ගෙනාවේ. කිඹුලව ගෙනල්ලා මේ තිබ්බා. හැබැයි කිඹුලා ලොකු කිඹුලෙක් ගෙනල්ලා ලෙව්ව ගමන්ම කිඹුලව ලෙහෙලා මේ ලෑල්ලෙන් මේ ගහක ගැට ගැහුව ගමන් මෙතන තිබුණ ලොකු බෝට්ටුවකට වල්ගෙන් ගැහුවා. බෝට්ටුවේ පැත්තක් ගියා. ඒ කාලේ හිටිය රුපියල් 35000ක් ගෙවන්න උනා ඒ බෝට්ටුවට. ඒ ගමන දැන් කිඹුලව මේගොල්ල මේ හීලා කරගන්න මේ කන්ට්‍රෝල් කරගන්න මරු ක්‍රමයක් තිබුණා. රතු පාට ලේන්සුවක් දානවා ඇස් දෙකට කිඹුලා දඟලන්න. හැබැයි මේ වෙනකොට සරදියෙල් මේ ගේ චරිතය කරන රොෂාන් ඇත්තටම මේ කිඹුලත් එක්ක යම් සටනක් කරන්න තිබුණේ කතාව හැටියට නිර්වින්දනය කරන්න ඔක්කොම කතා කරලා තිබුණේ. හැබැයි රොෂාන් පවා යම් තැතිගැම්මකට ලක් වුණා. නැත්නම් රොෂාන් කියන්නේ පස්ස ගහන බය වෙන්න බෑ කියන චරිතයක් නෙමෙයි. බෑ කිව්වේ නෑ. නමුත් බය වුණා. ඊට පස්සේ දැන් කිඹුලගේ දර්ශන ටික රූපගත කරන්න කියලා සරදියෙල් එනවා මෙහෙම ඔරුවක. අනිත් පැත්තේ අර තරුණිය ටික මෙහෙම නානවා. කිඹුලා මෙහෙම තරුණියගේ පැත්තට යනවා ටික. මේක තමයි. හැබැයි මේ මොහොත වෙනකොට කේ ධර්මසේන තමයි කැමරා ශිල්පියා හිටියේ ලංකාවේ හිටපු කුසහස්ත නිර්මාණකරුවෙන් මම මේ කාරණාව කියන්නේ ඔහුට අපහාසයක් උපහාසයක් කරන්නේ නෙමෙයි. ඔහු ඇත්තටම යම් ප්‍රමාණයක් තැති ගත්තා.
දැන් ඔහුගේ වයස මේ සියල්ලත් එක්ක. ඉතින් ඔහු කිව්වා මට නිකන් මේක මේ ෂුවර් නෑ වගේ මේ කිඹුලා කියලා. කවුරුත් මේකට ලොකු ඉදිරිපත් වීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම කරපු දේ මගේ සැරම කැහැපට ගහගෙන මම මේ කියන්නේ මම ඒකේ වීරත්වයක් ආරෝපණය කරගන්න නෙමෙයි වෙච්ච සංසිද්ධිය. ඊට පස්සේ බැස්සා කිඹුලාව ලණුවකින් බැඳලා මෙහෙම ටික ටික එවනවා. කිඹුලා එනවා. ඒක විශාල කට මේම ළඟට ඇවිල්ලා අරිනවා. ඇත්තටම බය හිතෙනවා. ඊට පස්සේ කිඹුලත් සමග අර තරුණිය සහ සරදියල් පයින් දර්ශන ටික ඊට පස්සේ කොහොම හරි රූපගත කිරීම ටික නිම කරගන්න මට හැකියාව ලැබුණා. දෙහිවල සත්තුවත්ෙන් ගෙන ආපු කිඹුලා ප්‍රචණ්ඩයි. ඊටාම ආවේගශීලීව හැසිරෙන්නේ. ක්‍රූ එකේ කණ්ඩායමේ අයගෙන් සමහරෙක්ට ලොකු තැතිගැන්මක් තියෙනවා මේ රූගත කිරීම කරන්න අඩියක් ඉස්සරහට තියන්න. අධ්‍යක්ෂවරයා තමයි රූගත කරන්නේ සරදියල් ටෙලිනාට්‍යයේ. සරදියල් ටෙලිනාට්‍යයේ මෙන්න ඒ අධ්‍යක්ෂවරයා රූගත කරපු දර්ශනය. සුදත්රෝහණ YouTube channel එක ඔස්සේ ඔබ සරදියල් ආය වතාවක් බැලුවා. ඉතාමත් ඉහළ ප්‍රතිචාර තියෙනවා. මතකද සරදියල් විකාශනය වෙන කාලේ එහෙම නැත්නම් රූගත කරන කාලේ ඇතිවෙච්ච ලොකු ගෝරියක්. ඒ තමයි රූගත කිරීම සඳහා කිඹුලෙක් ගෙනාවා. එතකොට ඒ කිඹුලා රූගත කිරීම නිසා මිය ගියා. මහා ගාලගෝට්ටියක් ඇති වුණා. ඇත්තටම සුදත්‍රෝහණ කිඹුලා මැරුවද? ඒ ප්‍රශ්නේ අහන්න කලින් සුදත්‍රෝහණගෙන් අහන්න තියෙන්නේ දැන් ඔබේ දේශපාලන සම්බන්ධකම් එහෙම තියෙනවනේ. දේශපාලන සම්බන්ධකම් හිතවත්කම් තියෙනවා. ඒ නිසා මේ කිඹුලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් ඔබ ගෙනාවේ ඔබේ දේශපාලන සම්බන්ධකම් නිසාද? දිනෝෂ මගේ නිර්මාණ කටයුතු වලටයි දේශපාලන කටයුතු කියන්නේ විෂයන් දෙකක්. හැබැයි මම කවදාවත් මේ දේශපාලන කාරණාව මගේ නිර්මාණකරණයට භාවිතා කළේ නැහැ. භාවිතා කරලා තිබුණා මම ලොකු අමාරු කරන්නේ. මොකද හේතුව සත්‍ය උද්‍යානයේ විසින් දුන්න සියලු උපදෙස් සපෝර්ට්ලා. ඒ කියන්නේ කිඹුලට රුපියල් 25000ක් ගෙවන්න දුන්නා. කිඹුලට රුපියල් 25000ක් ගෙවුවා. ඒ කිව්ව විදිහේ වාහනයක් ලබා දුන්නා. 8 දෙනෙකුට බටා ගෙවුවා. ඒ සියල්ලම කරලා තමයි මම කිඹුලව රූපගත කිරීම සඳහා ගෙනාවේ. හරි. එතකොට දැන් මේ කිඹුලා මැරුණේ කොහොමද? ඒ සිද්ධිය පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඔව්. ඉතින් චෝදනා වැරදිකරුවටද නිවැරදිකරුවටද කියන කාරණාව මම කියන්නේ නෑ. හරි. චෝදනා එල්ල වුණා. චෝදනා එල්ල වුණාට ඒ චෝදනා ඉතාම පැහැදිලිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් සාධක තිබුණා. එකක් තමයි කිඹුලා ගෙනාපු ආකාරය සහ කිඹුලා ගෙනිච්ච ආකාරය අපි රූපගත කරලා තිබුණා. ඇත්තටම ටිකක් පොඩි අමානුෂික පැත්තකුත් තිබුණා. ඒ විතරක් නෙමෙයි. සත්‍ය උද්‍යානයේ විසින් දුන්න සියලුම කොන්දේසි අපි සපොරලා තිබුණා. එතකොට අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් කිඹුලෙකුගේ ජීවත් වීමේ ආයු කාලය වසර 50-55 අතර. මේ කිඹුලා තමයිලු සත්‍ය උද්‍යානයේ හිටපු පැරණිම කිඹුලෙක්. අවුරුදු 55කටත් වැඩි. ඇත්තටම මේ කිඹුලාගේ ආයු කාලය මං හිතන්නේ නිම වුණා. හැබැයි මං හිතනවා මේ කිඹුලා මං හිතන රංගන ශිල්පියෙක් ශිල්පිනියකට ඇති විශාල ප්‍රචාරයක් ලැබුණා. මං හිතන්නේ ඒ කාලේ පුවත්පත්වල ප්‍රධාන මාතෘකා, රූපවාහිනියේ ප්‍රධාන මාතෘකා, ගුවන්විදුලියේ ප්‍රධාන මාතෘකා, සමාජයේ ප්‍රධාන මාතෘකා බවට පත් වෙලා තිබුණා. හරි. ඒ කියන්නේ දැන් මේ සිද්ධිය පාවිච්චි කරලා කවුරු හරි ඔබට ගහන්න උත්සාහ ගත්තද? මෙහෙමයි හිතාමතා මට පහර ගැනීමට හෝ යම් අපත්තායකට පත් කිරීමට හෝ මොනියම් අදහසක් මත කළත් ඒක වක්‍රව සහ ඍජුව මම හිතනවා සරදියල් නාට්‍ය සමාජගත වෙන්න ජනගත වෙන්න හේතුවක් වුණා. මොකද ඒව ඇත්තටම කතිකාවක් බවට පත් වුණා. ඉතින් මිනිස්සු මේ කාරණාත් එක්ක නිර්මාණය බැලීමට පෙළඹුණා කියලා මම විශ්වාස කරනවා. ඔය සිද්ධිය විතරක් නෙමෙයි. එහෙම සිද්ධි ගණනාවක් තියෙනවා. තව එක සිද්ධියක් මම මතක් කළොත් උතුවන් කන්දේ
උතුවන් කන්දේ ගල උඩ තමයි ගොඩක් රූපගත කිරීම කළේ. ඒ රූපගත කිරීම කරනකොට ඒ උතුවන් කන්දේ ගල මුදිනෙම දැන් ඔබට පේනවා ඇති සමහරට සර්දියල් මේ තමන්ගේ තුවක්කුවක් තියාගෙන ඉන්නවා සර්දියල් ඈත බලන මොකද ඒක එතෙන්ට ගියාම නුවර කොළඹ පාර ඉද්ද ගැහුවා වගේ පේනවා. දැන් සුද්දෙක් කරත්ත පාර දිගේ අස්ව කරත්ත අරගෙන යනකොට ඇත්තම සර්දියල්ට එතන ඉඳන් බෑලා යන්නේ පුංචි වෙලාවයි. ඒ වගේම සර්දියල් අල්ලන්න කවුරු හරි පිරිසක් පොලිසියෝ මොනවා කණ්ඩායමක් එනවනම් සර්දියල්ට ඉතින් බෑලා යන්න පුළුවන්. ඒ කියන්නේ තරම් විශාල වපසරියක් පේන ස්ථානයක්. ඒක හරි මේ අපිට දැනෙනවා හැඟෙනවා පේනවා. ඉතින් ඒ නිසා ඒ ස්ථානයේ උඩ තියෙනවා ලොකු මේ අඩි මං හිතන්නේ අඩි 2-3ක වගේ මේ ගල් පර්වතයක් පොඩි ගලක්. ඒ ගල උඩ හිට ගන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් වැඩි වුණොත් 3 දෙනෙක්. එතකොට සමාජලාවට සමහර මිනිස්සු මෙයාට අපිට වගේ පොඩි ගාය උණ තියන අය මේකට නගිනවා. නැගලා ලොකු හුලඟක් ආවොත් වැටෙන්න යන නිසා මේ පොඩි යකට කූරු ටිකක් ගහලා තිබුණා මේ ගල මුදුනේ. හැබැයි දැන් මට මගේ දර්ශන රූපගත කරනකොට මොකද සමහර දර්ශන මම රූපගත කළේ අද වගේ ඩ්‍රෝන් කැමරා නැහැ චොපර් එකක් හෙලිකොප්ටරයක් යොදාගෙන. එතකොට මේ දර්ශන රූපගත කරනකොට ඇත්තට මේ කාලේ 1830 ගණන් වල තියෙන්න බෑනේ යකට කූරු ගලක් උඩ. ඒක බොරුවක් වෙනවනේ. මම ඊට පස්සේ ඒවකට පොලිසියට කතා කරලා ග්‍රාමසේවක නිලධාරි මහතාට කතා කරලා ඒ ගල් කූරු හයි කරන්න සහ ගලවන්න සහ නැවත හයි කරගන්න පුළුවන් පුද්ගලයෙකුට ගිවිසුමක් අත්සන් කරලා ඕකට මුදල් දීලා තමයි ඒ කාරණාව කළේ. වකීම් විරහිතවනේ. මොකද අපි වකීම් විරහිතව වැඩ කටයුතු කරන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ඒක කෙලින්ම අර වගේම සාකච්ඡාවක් බවට පත් වුණා. රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්තියක් බවට පත් වුණා. පත්තරවල පිටුගණන් මේ දිවෙන සිද්ධියක් බවට පත් වුණා. සමාජයේ කතිකාවක් බවට පත් වුණා. උතුවන් කන්දේ ගල උඩ ආරක්ෂිතව ඉදි කරලා තිබුණ ගල් කූරු ටික සුදත් රෝහණ ගලවලා යන්න ගිහිල්ලා කියලා. ඉතින් ඒක හරි කනගාටුවට කාරණාවක්. හැබැයි අදටත් ඔබ ගිහිල්ලා බැලුවොත් ඒ ගල්කූරු ඒ විදිහටම තියෙනවා. හැබැයි ඒ ගල්කූරු ඒ ආකාරයෙන්ම ඉන්දවල ඒ සියල්ලම නිම කරලා සියලු තැන් වලට ගිහිල්ලා කතා කරලා තමයි අපි ගියේ. මොකද ඔබට තේරෙන්නේ නැති ගල්කූරු තියෙන්න බෑනේ යුගයත් එක්ක. එවැනි අවස්ථාවන් සමහරු මං හිතන්නේ බොහොම මේ ක්‍රූර විදියට සමාජගත කරන්න හැදුවා. නිකන් අපි නිර්මාණකරුවෝ වුණාට සමාජ වගකීමක් නැහැ කියන කාරණාව. හැබැයි ඉතින් ඒ සියල්ලම අපි යහපත් ආකාරයට කළා. ඒක අදටත් තියෙනවා. ඉතින් මේ හැම කාරණාවක්ම සර්දියල් ජනගත වෙන්න මං හිතන්නේ හේතු කාරණා වුණා කියලා මම විශ්වාස කරන දිනුට. අවසාන වශයෙන් අපිට දැනෙන ඒ කියන්නේ රූගත කිරීමක් කරනවා කියලා කියන්නේ ඒ නිර්මාණ පැත්තේ එහෙම නැත්නම් ඒ නිර්මාණයට සම්බන්ධයෙන් තියෙන වගකීම් විතරක් නෙවෙයි. අනිකුත් මේ කළමනාකරන මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා. එතකොට ඔබ හැම විටම තිරේ දැවැන්ත නිර්මාණ කරන්නේ. එතකොට ඒ නිර්මාණයේ තියෙන ගැඹුර විතරක් නෙවෙයි මේ වගේ දැවැන්ත මෙහෙයුමක් කළමනාකරණය කරනවා කියලා කියන්නේත් ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි. සුදත් රෝහණ වගේ ඊටාම දුර්ලභ සහ අතලොස්සක් නිර්මාණකරුවන්ට විතරක් කරන්න පුළුවන් වැඩක්. එනිසායි රසික ඔබ සුදත් රෝහණ නිර්මාණාලංකාරය YouTube channel සුදත් රෝහණ YouTube channel ඔස්සේ ඒ ටෙලිනාට්‍ය ඊටාම උනන්දුවෙන් නැවත නැවතත් නරඹන්න. සුදත් රෝහණ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.